හරි. පටන් ගමු ළමයි කතා කරන්න 2020 පේපරේ හරිද? 2020 පේපරේ සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. එතකොට ලයිව් බලනවා නම් 2020 පේපරේ ගණන් 5 ගානේ වගේ කරන ගමන් මේක බලන්න. හරිද? මට දැන් නවත්තන්න පුළුවන් වේද? එතකොට ස්ටොප් කරගෙන මේ 5 ගානේ වගේ කරන ගමන් බලන්න මම සාකච්ඡා කරගෙන යනවා දිගටම. හරිද? හරි. එතකොට ළමයි පළවෙනි ප්‍රශ්නේ ගත්තාම හරිද? අපෙන් අහන්නේ මොකද්ද? ප්ලාන්ක් නීතිය කියන එක්කෙනාගේ මාන. හරිද? ප්ලාන්ක් නීතිය කියන එක්කෙනාගේ මාන. ඒක ඇත්තට සංකීර්ණ දෙයක් නෙමෙයි නෝට ලේසි පොයින්ට් එකක් තියෙන. හරිද? ඒතර ප්ලාන්ක් නීතිය අපිට සෙට් වෙන්නේ පළවෙනි පාර්ට් E සමානයි HF කියන සමීකරණය. හරිද? E සමානයි HF කියන සමීකරණය තමයි ප්ලාන්ක් නීතිය වලට සෙට් වෙන විකිරණයේ පාඩම. එතකොට අපි H උත්තර ගත්තොත් එහෙම ඔයාලට එනවා H කියන්නේ E බෙදීම F. හරිද? එතකොට E ගේ අපි දැම්මොත් එහෙම හරිද? ඊට ඒකේ ජූල් හරිද? ඊට පස්සේ අපි F කියන එක කෙනා දැම්මොත් එහෙම හරිද? හරිද? එතකොට අපි දැම්මොත් එහෙම මෙයාගේ එන්නේ තප්පරයට කියන එක හරිද? එතකොට වඩනවා ජූල් තප්පර කියන එකේ හරිනේ ජූල් තප්පර කියන එක. එතකොට අපි මාන දැම්මොත් එහෙම ජූල් කියන ශක්තිය ගැන කොට හදාගත්තා. මෙන්න මේ විදිහට මූලික එක් වලින් මම හදන්න ඕනේ නැහැ කියලා හරි මම හිතන ලියන්න. හරිද? ඒතර අපිට ජූල් කියන එක සෙට් වෙන්නේ ශක්තිය සම්බන්ධව නිව්ටන් මීටර වලින් ගන්න පුළුවන්. ඒතර නිව්ටන් මීටර කියලා කියන්නේ නිව්ටන් කියලා කියන්නේ kg ms න දෙක කියන එක නා. හරිද? kg ms න දෙක කියන එක නා. ඊට පස්සේ මෙතන ඔයාලට මීටර එකක් එනවා. හරිද? මීටර එකක් එනවා. ඊට අමතරව එතනින් තප්පර එකක් එනවා. හරිද? තප්පරයට කියන එක තප්පර කියන එක එනවා. හරිද? උඩට යද්දි. මම එහෙම හදන්න තමයි. හරි ඔයාලට පළවෙනි ගාන තියෙන්නේ පළවෙනි ගාන වලට සෙට් වෙන්නේ ප්ලාන්ක් නියතේ මාන කියන එක. ඒක මම හිතන්නේ ලොකුට ගන්න ඕන ගණක් නෙමෙයි. වට E සමානයි HF සෙට් වෙනවා. හරිද? E සමානයි HF කියන එක සෙට් වෙනවා. එතකොට ඔයාලට එතනින් හදා ගන්න පුළුවන් H කියන එකගේ මාන සමානයි E ගේ මාන බෙදීම F ගේ මාන කියන එක නා. හරිද? එතකොට අපි කතා කරොත් එහෙම E ගේ මාන කියලා කියන්නේ ශක්තිය කියන එක වඩා ගන්න පුළුවන් බලයවතාවක් විස්ථාපනය කියන එක. ඉන්නේ කාර් කියන එකට ශක්තිය රැඳි තියෙන එකම මානනේ. එතකොට බලයවතාවක් විස්ථාපනය කියන එක හදා ගන්න පුළුවන් ශක්තිය මාන කියන එක. ඒත් බලය කියන ළමයි අපි දන්නවා සාමාන්‍ය kg ms න දෙක කියලා. ඒතර kg කියන්නේ ml t ඍණ දෙක වතාවක් L මොකද බලයවතාවක් විස්ථාපනයනේ. ඊට පස්සේ මෙතන තියෙනවා F කියන්නේ සංඛ්‍යාත ළමයි. සංඛ්‍යාත කියන්නේ තප්පරයට ඒ කියන්නේ t ඍණ එක මානය වෙන්නේ. ඒතර ළමයි අපි සුළු කරොත් එහෙම වඩ යනවා මෙතනින් ml වර්ගය t ඍණ එක කියන උත්තරේ. ඒතර මේක අපි වර්ගය වෙන්න වෙන්නේ දෙවෙනි උත්තරෙත් එක්ක. හරි. එතන අතනින් එහාට ඔක පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. හරි. ශක්තියමාන කියන එක අපිට කාර්ය වගේ එකක් එහෙම නැත්නම් චාලක ශක්තිය එකක් පාවිච්චි කරලා ශක්තියමාන හොයාගන්න පුළුවන්. ශක්තිය කියන්නේ බලයතාවක් විස්ථාපනය. අතර බලය කියලා කියන්නේ ළමයි MLT ඍණ දෙක විස්ථාපන කියන්නේ L. ඊට පස්සේ එයට සංඛ්‍යාතය කියලා කියන්නේ T ඍණ එක නේ සෙට් වෙන්නේ. ඒතර වැඩි අපට සෙට් කරගන්න පුළුවන්. හරිද? හරි. හරි. අපි දැන් යනවා ඊළඟ ප්‍රශ්නට. අඩුපාඩු තියෙනවා දාන්න. හරිද? හරි ළමයි අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. හරිද? දෙවෙනි ප්‍රශ්නෙත් තමයි ඊටාම ලේසි ප්‍රශ්නයක්. අපෙන් අහනවා මේකේ මුලින්ම ළමයි තියෙනවාට 1000 කිනිහිර ස්පර්ශ කරලා තියෙද්දි හරිද 1000 කිනිහිර තියලා තියෙන වෙලාවේදී හරිද ඊට පස්සේ මම මේක ප්‍රශ්න පොඩි කේස් එකක් තියෙනවා හරි නෑ අවුලක් නෑ හරිද එතකොට ඒ රූපේ ළමයි තියෙන්නේ මොකද්ද
මැක්මැඩි ස්කෘප් පාමානයේ පරිමාණය රූපේ පෙන්වන්න ඇත 1000 කිනීර ස්පර්ශලා දින වෙලාවෙත් තමයි ළමයි ඒ රූපේ තියෙන්නේ. ඊට පස්සේ ලෝහ ගෝලයත් එක්ක ස්පර්ශලා දින වෙලාවෙත් තමයි ළමයි B රූපේ තියෙන්නේ. ඒ කියන්නේ මේක තමයි මූලාංක දෝෂය පෙන්වන අවස්ථාව. හරිද? මේ තියෙනවා ලබා ගන්න පාඩම්. මම තරම් ක්ලාස් වේදවත් එක්ක කතා කරලා තියෙනවා ළමයි. ඔයි සෙමිනර් එක කතා කරා ප්‍රැක්ටිකල් සෙමිනර් එකේදී. හරිද? එතකොට ඔයාලට මුලින්ම එතන පේනවා නම් හරිද? මුලින්ම ඔයාලට පේනවා නම් අපි කරන්නේ කොහොමද ළමයි මෙතන අපි ඉස්සරහම හරිද? අපි ඉස්සරහම කරන්න ළමයි මූලාංග දෝෂය වෙලාවේදී පාඨාංග ගන්න එක. හරිද? ඔයාලට මෙතන පේනවා කියලා. ලොක් කරන්න. හරිද? හරි. එතකොට ළමයි අපි කරන්නේ මූලාංග දෝෂයේ තියෙන ලයි පාඨාංග කියව ගන්න. මේකේ මේ රූප ටිකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. ඔයාලම හිතුවේ පේපර් එකේ තියෙන රූපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මම මේ ප්‍රශ්නේ තියලා යන්නම්. ඒ කියන්නේ ඔය ඔයාලට පේන රූපය වල තියෙන මම කිව්වොත් එහෙම ළමයි ඔයාලට තියෙන්නේ ඉස්සරහම මෙතන පාඨම් ගන්න. ඔයාලට ටිකක් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙතන මූලාංග දෝෂේ පාඨම් ගන්න. හරිද? ඒතර ඔයාලට පේනවා ළමයි බිඳුවෙන් උඩට කරලා තියෙන්නේ නේද? බිඳුවෙන් උඩට තමයි කරලා තියෙන්නේ. බිඳුවට වඩා උහින් තමයි පළවෙනි පාඨම් තියෙන්නේ. අපේ මෙතන බිඳුව දෙනවා ළමයි පාඨම් ගන්න එක පටන් ගන්න බිඳුවෙන් නෙමෙයි. මේ තියෙන්නේ ඉද්දයි කිනිරල්ලම ස්පර්ශ කරපු අවස්ථාවනේ. ඉද්ද සහ කිනිර කියන දෙන්නා හරිද? ස්පර්ශ කරපු අවස්ථාවේ තියෙන ළමයි එතනදී පළවෙනි පාඨම් තියෙන්නේ බිඳුවට ඉහළින්. හරිද? අපි දැන් මෙතන නිකන් ආව කියලා බින්දක්ම 0.5 මිලිමීටර වගේ එකක්. හරිද? හරි. එතකොට ළමයි මෙතන ඊළඟට තියෙනවා අපේ මිනුම ගත්තට පස්සේ අදාළ පාඨම් තියෙනවා. මිනුම කියලා කියන්නේ අපේ 1000 කෙනෙක් අතර වස්තු තියලා හරිද? පාඨම් ගත්තට පස්සේ හරිද? උත්තරය වලට තියෙනවා. ඒක මම හිතනවාට ඇවිල්ලා තියෙන්නේ ළමයි මම දැන් නිකන් කියන්නේ 3.0 අපි හිතමුකෝ 7යි අපි හිතමුකෝ 6යි 9ක් විතර කියලා මම මේ ගන්න වෙන හදන්නේ නැහැ. ඒක ළමයි මම කියන්නේ හරිද? එතකොට ළමයි අපි පටන් ගත්තේ මෙතනින් ඉන්නේ. ඉවර කරේ මෙතනින්. එතකොට ළමයි ඇත්තම පාඨාංක වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාගේ ඇත්තම මේකේ ගණකම වෙන්නේ නැත්නම් විස්කම්බය වෙන්නේ ළමයි මේ දෙක අතර ગેප් එකනේ. මොකද අපි පටන් ගත්තලා මෙතනින්. බිඳුවෙන් නෙමෙයි. බිඳුවට චුට්ටක් උඩින් තමයි පටන් ගත්තේ මේ. බිඳුවට චුට්ටක් මේ තියෙන මෙතන තමයි බිඳුව තියෙන්නේ. බිඳුවට චුට්ටක් උඩින් තමයි පාඨාංක පටන් ගත්තේ. හරිනම් ඉද්ද කියන ස්පර්ශ කරවට පස්සේ ළමයි මෙතනවා ඉද්ද සහ කියන ස්පර්ශ කරනවා. හරිද? කරාට පස්සේ ළමයි හරිනම් මොනවද තියෙන්න ඕනේ? මේ බිඳුවත් එක්ක හරිද මෙතන ආවේ ප්‍රධාන පරිමාණ බිඳුවත් එක්ක වට පරිමාණ බිඳුව සෙට් වෙලා තියෙනවා. හරිද? දැන් මෙතන වෙලා තියෙන මොකක්ද කියන්නේ? දැන් මෙතන වෙලා තියෙන ළමයි බිඳුව ටික පල්ලෙහින් තියෙන්නේ. හරිද? බිඳුව කියන එක නා තියෙන ටික පල්ලෙයි. මෙයාට තමයි බිඳුව තියෙන්නේ. ඒ කියන්නේ දැන්ටවත් පටන් ගද්දි පාඨාංගයක් තියෙනවා මේ තියෙන මේ පාඨාංග. ඒ ඉවර කරද්දි අපිට පාඨාංගයක් තියෙනවා. එතකොට අපි ඇත්තටම පටන් ගත්ත මෙතනින් ඉවර මෙතනින් එනම් මුළු අපේ ඇත්ත පාඨාංග කියලා මෙතන එනම් මොකද ගන්න ඕන? මෙතන පාඨාංග එතන පාඨාංග අඩු කරලා දාන්න ඕන. හරිද? මෙතන පාඨාංග එතන පාඨාංග අඩු කරලා දාන්න ඕන. නේද? හරිද? මම ඒක හදන්නේ උත්තරේ මත දෙන්න ළමයි මේකේ තුන්වෙනි උත්තර තිබ්බේ මේ රූපේ වැරදි. හරිද? මම රූපේ වට මම ටයිප් කරපු එකක් තියෙන මේ රූපේ වැරදිම කියලා දෙන්න. හරි අපි ළඟට යන්න ළමයි. හරිද? ලේසි තාම ලේසි ප්‍රශ්නයක් ළමයි. මෙතන ඍණ 12 වෙන්න ඕන. හරිද? ඍණ 12 කියන එක වෙන්න ඕන. හරිද? හරි. එතකොට ළමයි අපි දන්නවා තීව්‍රතා මට්ටම හොයන්න තියෙනවට. හරිද? තීව්‍රතා මට්ටම බීටාගේ සමීකරණය දන්නවා. බීටා අපි හොයන්නේ කොහොමද? 10 ලඝු i බෙදීම අදාළ එක්තැන තීව්‍රතාවය අපේ ශ්‍රව්‍යතා දේහලීය තීව්‍රතාවය බෙදනවා. හරිද? ශ්‍රව්‍යතා ලේහලීය තීව්‍රතාවය බෙදනවා. i නෝඩ් එකෙන් බෙදන්න ඕන. හරිද? ශ්‍රව්‍යතා දේහලීය තීව්‍රතාවය බෙදන්න ඕන. හරිද? දැන් ඔයාලට හොයන්න තියෙනවා තීව්‍රතා මට්ටම ශ්‍රව්‍යතා දේහලීයම තමයි. ඒතර මෙතන වට එන්න කියලා ළමයි 10 ඍණ 12ම තමයි. යට තියෙන 10 ඍණ 12ම තමයි. හරිද? ඒතර ඔයාලට උත්තර එකයි එන්නේ. උත්තරේ ලඝු ඕනෑම පාදක එකේ ලඝු ගණනක උත්තරේ බිඳුව කියලා දාන්න. ඒතර මෙතන උත්තරේ බිඳුව එන්නේ 10 බිඳුව කරාම උත්තරේ බිඳුවයි. ඒතර මට එන්නේ බිඳුව රිසීවර් කියන එක. හරිද? මම ඔයාලට ආයෙ පාරක් මතක් කරොත් එහෙම හරිද? ඕනෑම එක හරිද? හිතන්නකෝ තීව්‍රතාවය කියන එක නා i කියලා හිතන්නකෝ. තීව්‍රතාවය i කියන එක නාගේ තීව්‍රතා මට්ටම හොයන්නේ කොහොමද? ඉස්සරහම i ව i නෝඩ් කින් බෙදනවා. i නෝඩ් කියන්නේ මොකද්ද? අපේ ශ්‍රව්‍යතා දේහලිය කියන නියත තීව්‍රතාව. හරිද? නියත තීව්‍රතාව.
ඒක නේද තීව්‍රතාව. අපි ශව්‍යතා දේහලී කියනවා මොකද ඉතින් මෙතන කියලා දෙන්න යන්නේ නැහැ. හරිද? ශව්‍යතා දේහලී කියලා අපිට නියත අගයක් තියෙනවා. හරිද? අපි බලන්න ඒක වගේ කොච්චර කියලා අපි බලනවා. ඇසේ ලබ් ගන්න කරන් 10 වැඩි කරනවා. ඒක තමයි තීව්‍රතාව මට්ටම හම්බෙන්නේ. තීව්‍රතාවය කියලා කියන්නේ ළමයි වර්ග මීටරයට තියෙන වොට්ටගේ. හරිද? අපේ තරංගය. එතකොට ඔයාට ඕන ඒ තීව්‍රතාවයට දාලා තීව්‍රතා මට්ටම හොයාගන්න. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ හරිම ලේසි දෙයක්. හරිද? ඔයා කරන්න තියෙන්නේ මොකද්ද? තීව්‍රතාවය අරන් බෙදන්න අපේ නියත ලෙවල් එක. නියත ලෙවල් එක කියන්නේ මොකද්ද? ශව්‍යතා දේහලිය තීව්‍රතාවය. ශව්‍යතා දේහලිය තීව්‍රතාව කියලා නම් 10 12යි. ඒතර මේ අවස්ථාවේ තීව්‍රතාව මට්ටම හොයන්න කියලා කියන්නේ ළමයි. කියන්නේ I කියලා ගන්න කියන්නේ I නෝට්. හරිද? අපිට දැන් තීව්‍රතාව මට්ටම හොයන්න කියන්නේ ශව්‍යතා දේහලිය. ඒතකොට අපේ අදාළ එක්කෙනා තීව්‍රතාවය හොයන්න ඕනේ තීව්‍රතාව මට්ටම හොයන්න ඕනේ කියලා තීව්‍රතාවය 10 12යි. බී අර මේ බෙදලා බලන එක 10 12. හරිද? 10 12 10 12 තමයි දෙන්නේ. හරිද? ඒක උත්තර එකයි එන්නේ. ඒතර ලඝු ගණකයේ එකේ ලඝු ගණකයේ බිඳුවයි අපිට. හරිද? එහෙනම් බිඳුව දාන්න කරා උත්තරේ බිඳුව. හරිනේ මම හිතනවා තේරුණා කියලා. කියන්නේ මම මෙතන අවඩ I note කියලා I note කියන එක නම් ඩිස්කම් 10 12 ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? I note කියලා කියනවා 10 12යි. තීව්‍රතාව මට්ටම සමීකරණ මොකද්ද? 10 ලඝු I බෙදීම I note. හරිද? I බෙදීම I note. එතකොට I note කියලා කියන්නේ නිශ්චිත තීව්‍රතාවයක්. ඒක 10 12යි. හරිද? මම මේලේ වට තියරි විදිහට ඔක්කොම එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. හරිද? I note කියන්නේ 10 12යි කියන එක කියනවා. හරිද? ඒක නියත තීව්‍රතාවය. ඊට පස්සේ I කියන්නේ ළමයි හරිද? I කියලා කියන්නේ ඔයා තීව්‍රතාව මට්ටම තමයි හොයන්න මොකක් හරි අපේක්ෂා කරනවනේ. අන්‍යගේ තීව්‍රතාවය. එහෙනම් ඔයා තීව්‍රතාව හොයන්න අපේක්ෂා කරන එකගේ තීව්‍රතාවය චෞද දේහල තීව්‍රතාවයෙන් බෙදලා ඒක ලබ් ගන්න කරන් 10 වැඩි කරන්න. එතකොට දැන් මෙතනදී ළමයි අපිට තීව්‍රතාවය හොයන්න තීව්‍රතාව මට්ටම හොයන්න කියලා කියන්නේ මේ 10 12 කියන අවස්ථාවේදී. එහෙනම් බෙදන්න ඕනේ මේ දෙකමනේ බෙදන්න 10 12 10 12 තමයි බෙදන්න තියෙන්නේ. මේක කොහොමද 10 12යි? ආ තීව්‍රතාව මට්ටම හොයන්න කියන්නේ 10 12ම තමයි. හරිද? නැත්නම් උත්තර 1යි ඕනම ලබ් ගන්නක එකේ ලබ් ගන්නක බිඳුවයි. එතන මෙතන බිඳුව උත්තරේ නේ 10 බිඳුව වැඩි කරන් බිඳුව. හරිද? හරි. එතකොට ළමයි මේ වගේ ගානක් වල ළමයි පහසුවෙන් හදන්න පුළුවන් ගාන ඉතා පහසුවෙන් හදන්න පුළුවන් ගාන. හරිද? තියරිමේ අවුල් හින්දා හරිද? වා තියරි ටික හරියට උදාන්න නැති හින්දා වර්ධන අවස්ථා මොනතරම් තියෙනවා. හරිද? අපි ඕනම එක සාමාන්‍ය ප්‍රවේගය හොයන්නේ. සමීකරණ මෙච්චර ළමයි ඕනම එක්කවට සාමාන්‍ය ප්‍රවේගය හොයන්න තියෙනවා. හරිද? සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ එයා ගියපු මුළු විස්ථාපන හොයනවා. මොකක් හරි ක්‍රමයකට එයා ඒ අදාළ කාල පරාසය ඇතුලේ හරිද? කාල පරාසය ඇතුලේ මුළු විස්ථාපන හොයන්න. මුළු විස්ථාපනය හොයලා ළමයි ඒක බෙදන්න මුළු කාලෙම. හරිද? මුළු කාලෙම බෙදන්න. එච්චරයි තියෙන්නේ. මුළු විස්ථාපන හොයාගෙන මුළු කාලෙම බෙදන්න. ළමයි කාලය කියන එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. වඩ ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ නේ. මුළු කාලය කියන එක නම් කීයද? මේ වැඩේට තප්පර 4ක් ගින් තියෙනවා. එහෙනම් එතන එන්නේ 4. හරිද? ඊට පස්සේ නම් මුළු විස්ථාපනය. මේ තියෙන VT ප්‍රස්ථාරයක් නේ. ඒතර VT ප්‍රස්ථාරයක ළමයි ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් වදන්නා මුළු විස්ථාපනයට හම්බ වෙනවා කියලා. එහෙනම් මේ කැලේ ළමයි විස්ථාපනයේ උත්තර කොටුවක් තියෙන්නේ. ඒ කැලේ කීයද 3 වරක් 3 කියන්නේ 9යි. හරිනේ. මෙතන තමයි කොටු කැලලක් තියෙන්නේ. ඒක කීයද? මෙතන 1යි. මෙතන 1යි කියන්නේ 1යි. හරිද? එහෙනම් මුළු විස්ථාපනය කියන්නේ මේ කැලේ ළමයි කැලේ 1යි කියන්නේ මුළු විස්ථාපනය 10යි. එහෙනම් මේ 10 බෙදන්න තියෙන්නේ 4ෙන් මුළු කාලයෙන්. ඒතර කීයද වඩන්නේ? 2.5යි කියන උත්තරේ මතන එන්නේ. හරිද? හරි. ඊළඟ ඔන්න ඔහමයි කතන්දරය වෙන්නේ. පළවෙනි MCQ 4 ඉතා ලේසි. කියන්නේ බෑ අමාරුයි කියන්නේ MCQ එකක් තිබ්බේ නැහැ කොතනවත්. හරිද? ඔයාලා තියරි ටික සෙට්ලා නම් තියෙන. නිකන් ලකුණු 5ක් වාට ගන්න පුළුවන් එතන. හරිද? හරි. අපි යනවා ඊළඟ ටිකට. හරි. ඊට පස්සේ තියෙනවා තමයි අවස්ථිති ගූර්ණ සම්බන්ධයක්. හරිද? අවස්ථිති ගූර්ණ කියන සම්බන්ධයක්. හරිද? එතකොට ඉතින් තාම පහසු ළමයි. ඔයා මේක එතකොට ඔයා දන්න හැඩයක් නෙමෙයි. හරිද? ඔයා දන්නවා අවස්ථි ගූර්ණය මත තියාගන්න ඕන අංශුවක අවස්ථි ගූර්ණය. හරිද? අංශුවක අවස්ථි ගූර්ණ සමීකරණ මත තියාගන්න ඕන. මෙන්න මේ අක්ෂය වටා හරිද? ස්කන්ධය m වෙච්ච අංශුවක්. හරිද? r දුරක් තියලා හරිද? භ්‍රමණය වෙනවා කියලා හිතන්නකෝ. ස්කන්ධය m වෙච්ච අංශුවක් r දුරක් තියලා භ්‍රමණය වෙනවා. අපි එනම් මුගේ අවස්ථි ගූර්ණ හොයන්න ළමයි mr වර්ගය කියන එක නාගේ. මේ දාන්න පුළුවන් අංශුවකට විතරයි. හරිද? ඊට පස්සේ අනිත් අපි තව කතා කරනවා කුහර සිලින්ඩරයක ඊට පස්සේ වලල්ලක වගේ අවස්ථි ගුණ දැනන් ඉන්න ඕනේ. කියන අක්ෂය වටා කේන්ද්‍රය හරහා යන අක්ෂයකට භ්‍රමණය වෙන්නේ. එයාගේ දණ්ඩක අවස්ථි ගුණය දැනන් ඉන්න ඕනේ දෙයක් නෙමෙයි. හරිද? දැන් මෙතන අවස්ථි ගුණ දණ්ඩක් නම් පිට දෙන්නේ. දණ්ඩක අක්ෂයත් අමුතු අක්ෂයක් තියෙන්නේ. හරිද? ඒතර මේ වගේ එක අවස්ථි ගුණ නම් අපි දන්නේ නැහැ. හරිද? මම තියාගන්නේ නැහැ. ඒතර මේක ළමයි හොයන්න ඕන අනිවාර්යයෙන් මොකක්ද ඔප්ෂන් එකක් දීලා තියෙන්න ඕන. හරිද? නැතු අපිට එකපාර ගන්න බෑනේ. හරිද?
හරි එතකොට ළමයි අපි තර්ක කරමු අපිට හොයන්න කියන මෙන්න මේ PQ කියන අක්ෂයට අවස්ථි ගුණ තමයි හොයන්න කියලා කියන්නේ මෙයා. හරිද? PQ කියන අක්ෂයට තමයි අවස්ථි ගුණ හොයන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට ළමයි මෙයා කරකෙන්නේ මෙන්න මේ වගේ ටෙකින්. මෙන්න මේ වගේ වටක තමයි කරකෙන්නේ මෙතන. හරිද? එතකොට ළමයි බලන්න අපි කරන්නේ දැන් මෙයා ලස්සන එකක් නෙවෙයි කියන්නේ අපිට අවස්ථි ගුණ පහසුවෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි ඒතර කරන්නේ ළමයි මේ අපේ දණ්ඩ කුඩා කුඩා අංශු වල කඩා ගන්න. කුඩා කුඩා අංශු වල කඩා ගන්න. එක පොඩි අංශුවෙන් ඇති වෙන අවස්ථි ගුණ හොයලා අපි ඉස්සරහම හොයනවා එක චූටි අංශුවකින් ඇති කරන අවස්ථි ගුණ මෙලයි සංකීර්ණ ප්‍රශ්න නෙමෙයි. හරිද? තේරුවට පුළුවන් නම් තාල ඒසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්න. හරිද? එතකොට හරි එක පොඩි අංශුවක් ඉඳ අවස්ථි ගුණ අපි හොයමු. එක ළමයි කැරකෙන්නේ මෙන්න මේ වඩ මේ කහ පාටින් පාට කරලා තියෙන රවුම් වටේනේ. කහ පාටින් පාට කරලා තියෙන රවුම් වටේ තමයි කැරකෙන්නේ මෙන්න මේ පොඩි අංශුවක් ගත්තොත් එහෙම. හරිද? මෙතන කෙලවරන අංශුවක් ගත්තොත් එහෙම. එතකොට ළමයි R එක වෙන තියෙන හදිස්සිය ළමයි R කියලා ගන්න භ්‍රමණයේ අක්ෂය. දැන් මේ භ්‍රමණයේ අක්ෂය කියලා නම් PQ වට තමයි මේ භ්‍රමණය වෙන්නේ මේ දණ්ඩ. හරිද? මේ AB එකෙන් දණ්ඩ භ්‍රමණය වෙනවා PQ කියන අක්ෂය වට. හරිද? එතකොට හැම එකටම මේ බලන්න මොන අංශුවක් ගත්තත් ළමයි අවස්ථි ගුණ වෙන්නේ ඊළඟටත් අවස්ථි ගුණය ගද්දී R එක වෙන්නේ මොකද්ද? දුර වෙන්නේ බයිම තමයි මේ හැම අංශුවකම මොන අංශුව ගත්තත් හරිද? කොයි අංශුව ගත්තත් අවස්ථි ගුණ වෙන්නේ ළමයි බයිම තමයි. හරිද? කොයි අංශුව ගත්තත් අවස්ථි ගුණ වෙන්නේ බයිම තමයි. හරිද? එතකොට ළමයි අපි පොඩි අංශුවක් ගත්තොත් එහෙම හරිද? අපි ලියමු පොඩි අංශුවේ අවස්ථි ගුණය ස්කන්ධ අපි නිකන් ඩෙල්ටා m කියලා. හරිද? ඩෙල්ටා m වතාවක් r වර්ගය r කියලා කියන ළමයි ස්කන්ධ ඩෙල්ටා m එක අපි ඉස්සරහම ආවම ඩෙල්ටා m කියලා මම හිතන්න මෙන්න මෙහෙම ළමයි. මම හිතන්න මේකේ මුළු ස්කන්ධේ කැපිටල් දෙලා තියෙනවා m කියලා. මම මේ කඩනවා අංශු n ගානකට එන එකක කැලක ස්කන්ධය කියලා ඩෙල්ටා m බෙදීමෙන්. හරිද? m බෙදීමෙන් එක පොඩි කැලක ස්කන්ධේ මුළු දණ්ඩ m ගානක් දිගයි. m ගානක් බර ස්කන්ධයක් තියෙනවා. ඒක බෙදනවා කැලි n ගානකට. එන එක කැලක් වෙන කේක් කැලක් කැලි 10ක් අපුත් එහෙම හරිද? කේක් ගෙඩිය ග්‍රෑම් 400යි නම් එක කැලක් වෙන කීයද 400 බෙදීම 10යි කැලි 10ක් අපුත් එහෙම. එහෙනම් මුළු ස්කන්ධේ කැබලි n ගානටම කවනවා. එහෙනම් එක කැලක් කියන්නේ මොකද්ද? m බෙදීම n ප්‍රමාණයක්. හරිද? ළමයි. එතකොට මෙතන ඔයාලට එනවා මොකද්ද? පොඩි ස්කන්ධයක් කියලා කියන්නේ ඩෙල්ටා m ප්‍රමාණයක්. හරිද? ඊට පස්සේ එක y කියලා කියන්නේ හැම එකටම බලනවා දුර වෙන්නේ y. හරිද? r කියන්නේ y. එහෙනම් මොකක්ද දෙන්නේ? y වර්ගය. ළමයි එහෙනම් මුළු අවස්ථි ගුණය කියලා කියන්නේ මේ දණ්ඩේ. හරිද? දණ්ඩේ මුළු අවස්ථි ගුණය කියලා කියන්නේ හරිද? ඩෙල්ටා m y වර්ගය බලමු මේ බලන්න මේ වගේ අංශු දැන් අපි n ගානක් තියනවා මේ කැලි n ගානක් තියනවා නම් ඒ වගේ ඒවා n ගානක් පාට එකතු වෙනවා ළමයි. එහෙනම් මුළු අවස්ථි ගුණය කියන්නේ පොඩි ඒවා වගේ අවස්ථි ගුණය ඒවා n ගානක් වෙනවා. දැන් මේක අපි කැලි කැපුවා නම් 100 කරලා මේ දණ්ඩ 100ක් එකතු වෙනවා මෙතන. ඒවා n ගානක් එනවා. එහෙනම් ඔයාට එනවා මුළු අවස්ථි ගුණය කියන එක මෙන්න මේ විදිහට ඩෙල්ටා m n එක මම ඇතුළෙන් ලියන්නම් n y වර්ගය. එතකොට ළමයි මේ ඩෙල්ටා m n කියලා කියන්නේ හරිද? ඩෙල්ටා m n කියලා කියන්නේ මේක මෙහාට දාන්න ආයෙ පාරක් මුළු ස්කන්ධය හදනවා. ඩෙල්ටා m තව n කියන මුළු ස්කන්ධය හදනවා. එහෙනම් ළමයි මුළු අවස්ථි ගුණය වෙන්නේ my වර්ගය. හරිද? මේකෙන් මුළු ස්කන්ධය හදනවා. ඉතින් මේක y වර්ගය ඉතුරු වෙනවා. හරි තාමත් පහසු ප්‍රශ්නයක් ළමයි නේද? හරිද? අපට අමාරුයි කියලා කියන දෙයක් ඒකෙත් නැතිරා. හරිද? තීරි තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. නේද ළමයි? හරි. එතකොට ළමයි දැන් උත්තරේ වෙන්නේ my වර්ගය කියන එක නා. හරිද? මේ ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. එතන මම දැන් මේක වෙන්නේ හරි උත්තරේ. හරිද? මෙතන තියෙන්නේ mr වර්ගය නෙවෙයි my වර්ගය r එකක් වයින්වත් වෙන්න විදියක් නැහැ. my වර්ගය. හරිද? හරි නේද? හරි. හරි. ඔතන නම් අඩුපාඩු ටික කතා කරන්න ඔයාලගේ වැරදි තියෙනවා. කතා කරන පහක් කතා කරා. හරිද? ළමයි 6 සහ 7 ප්‍රශ්න. හරිද? ඔය කතා කරොත් එහෙම හරිද? 6 සහ 7 ප්‍රශ්න වලට මම කතා කරන්න යන්නම්. 6 ප්‍රශ්නේ ළමයි ඉතාමත් ලේසි තියරි විතරයි එතන තියෙන්නේ. හරිද? අපි ඕන තරම් එක කතා කරනවා අංශු භෞතික විද්‍යාව කියන කොටසේ. හරිද? ප්‍රෝටෝනයක් ඇදලා තියෙන්නේ. හරිද? අපි දන්නවා U කියලා කියන්නේ හරිද? U කියන අපි දන්නවනේ අංශු භෞතික විද්‍යාව කතා කරන්නේ අපි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙමෙයි මූලික භෞතික අංශු කියලා තියෙන්නේ. තව දේවල් තියෙනවා කියලා අපි කතා කරනවානේ. يعني තව ඒවා කඩන්න පුළුවන් අපි කතා කරනවානේ. ඒතකොට ළමයි එතකොට U කියලා කියන්නේ හරිද? මම U සහ D කියන විතරක් කතා කරන්නම් මෙතන. හරිද? වන්ට ගණන් ඉන්න ඕන. හරිද? මම ඒ ටික නිකන් බලා ගන්න නෝට් එකේ තියෙනවා නෝට් එක දාන්නම් වඩ පොරේ ගෲප් එකට. හරිද ළමයි? එතකොට U කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය වගේ
ධන 2/3 ගුණයක් තමයි ආරෝපණය තියෙන්නේ. හරිද? ඊට පස්සේ ළමයි D එකක් කියලා ගත්තාම ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වගේ ඍණ 1/3 3ක්. හරිද? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණ චලත්වය ගත්තොත් එහෙම ගන්නවනේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය අන්න යාගේ ආරෝපණය වගේ ධන 2/3 ගුණයක් තමයි U කියලා කියන්නේ D කියලා කියන්නේ. හරි. ඒතකොට ළමයි පාට දෙන්න ඕනේ මොකද්ද? ප්‍රෝටෝනයක් සහ නියුට්‍රෝනයක්. හරිද? ප්‍රෝටෝනයක් සහ නියුට්‍රෝනයක්. ඒතකොට ප්‍රෝටෝනය ළමයි ආරෝපණය අපි දන්නවා ධන 1යිනේ. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ධන 1යි. නේද? ධන 1ක් තමයි දෙන්නේ. ඒතකොට ළමයි ප්‍රෝටෝන හැදෙන්නේ කොහොමද? U U D වගේ බලන්න ළමයි U කියලා කියන්නේ ධන 2/3යි. ඊට පස්සේ මෙතනත් තව U එකක් තියෙනවා ධන 2/3යි. D කියන්නේ ඍණ 1/3යි. හරිද? මේ තුන එකතු වුණාම ළමයි ලස්සනට ධන එකක ආරෝපණයක් එනවා. හරිද? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වගේ ධන එකක්. ඒ කියන්නේ ප්‍රෝටෝනයේ ආරෝපණ සෙට් වෙනවා. හරිද? ඔන්නෝම තමයි ළමයි. හරිද? අපේ U වෙච්ච කොවක් එක හරිද? කොවක් අපි දන්නවනේ තියෙනවා කියලා ළමයි. ඒ කොවක් එක තමයි U සහ D කියන්නේ. කොවක් හයක් තියෙනවනේ. ඒතර හයෙන් දෙක. U සහ D කියන්නේ දෙකක්. හරිද? ඒතර U දෙකකුයි D එක්ක එකතුලා තමයි ප්‍රෝටෝනයක් හැදෙන්නේ. ඒක තමයි නියුට්‍රෝන කතා කරත් වෙනවා ළමයි. ඔය විදිහටම හරිද? නියුට්‍රෝන කතා කරත් එහෙම හරිද තමයි නියුට්‍රෝනේ හැදෙන්නේ. හරිද? නියුට්‍රෝන කියන්නේ ආරෝපණ නැති එකක් නේ. ඒතර ආරෝපණ බිඳුවක් ඉන්න එපා. එහෙනම් ළමයි U එකට හරිද? එකතු වෙන්න ඕන D ඒව දෙකක්. හරිද? U D D. ඒතර U කියලා කියන්නේ ළමයි ධන 2/3යි D කියලා කියන්නේ 1/3යි 1/3යි. හරිද? මේ ටික ඔක්කොම එකතු කරලා බිඳුවක් වෙනවා. හරිද? එහෙනම් ඔන්න ඔය තමයි ළමයි U ප්‍රෝටෝනේ සහ නියුට්‍රෝන හැදෙන්නේ. හරිද? ඇති දෙයක් නෑ වගේ. හරිද? හරි ඊට පස්සේ ළමයි 7 වෙනි එක මම කතා කරන්න යන්නේ නෑ. හරිද? 7 වෙනි එක වට ඒකට මම අවශ්‍ය නම් වට නෝට් එක දාන්නම්. හරිද? 7 වෙනි එක මම කතා කරන්න ඕනේ. මේ නෝට් එකේ තියෙන දෙයක්. හරිද? හරි ළමයි. එතකොට ඒ ටික හරි. ඊට පස්සේ ළමයි අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට. හරිද? 8ත් කියන්නේ ඉතා ලේසි ප්‍රශ්නයක් ළමයි. හරි. එතකොට ළමයි 8 කියන්නේ ඉතා ලේසි ප්‍රශ්නයක්. හරිද? අපි නෝට් වල උනතර කතා කරලා තියෙනවා ළමයි. අපේ සම්මත කිරණ එකක් තියෙනවනේ. උත්තල කාචයක ළමයි සම්මත කිරණ තුනක් තියෙනවා අපිට. හරිද? ඒ කියන්නේ මිනිස්සු හදන් තියෙනවා ළමයි. ළමයි. එතකොට උත්තල කාචක මිනිස්සු හදන් තියෙනවා. කියන්නේ ලෙන්ස් අපේ ඉස්මෙල් නියම පාවිච්චි කරලා නම් කරලා මිනිස්සු හදන් තියෙනවා සම්මත කිරණ සෙට් එකක්. ඒ සම්මත කිරණ සෙට් එක මොකද්ද? සමාන්තර වෙන ආලෝක කිරණයක් අපේ නාභිය හරහා යනවා නැත්නම් ප්‍රකාශ කේන්ද්‍රය යනවා එහෙම හැරෙන්නේ නෑ ළමයි. හරිද? ඊට පස්සේ මිනිස්සු කතා කරලා තියෙනවා මොකද්ද? නාභිය හරහා යන එකක්. හරිද? සමාන්තර යනවා. ඔය ටික තමයි සම්මත කිරණ සෙට් එක. මම හිතනවා ඒවා කියලා දෙන්න ඕනේ නෑ කියලා. එතකොට මේක ළමයි සම්මත කිරණයෙන් පරිබාහිර අවස්ථාවක් නේ. හරිද? මොකද මේක දෙකකින් එකකටවත් අයිති නෑ. තුනෙන් එකකටවත් අයිති නෑ. ප්‍රධාන අක්ෂරය යන්නෙත් නෑ ළමයි. නාභිය හරහා එන්නෙත් නෑ. නාභිය හරහා එන්නෙත් නෑ. හරිද? නාභිය හරහා එන්න ඕන ළමයි. උත්තල කාචල නාභිය හරහා එන්න ඕන. එතන ඔයාලට පේනවා නාභිය හරහා යනවා වගේ. එහෙම හරියන්නේ නෑ. හරිද? නාභිය හරහා ඇත්තටම එන්න ඕන. මෙහෙම තමයි අවතල කාචලට නම් හරි. හරිද? උත්තල කාචලට නාභිය හරහා එනවා වගේ පේනලා හරියන්නේ නෑ. නාභිය හරහා එන්න ඕන. හරිද? එහෙම නැත්නම් ප්‍රධාන අක්ෂරයට සමාන්තරව යන්න ඕන. හරිද? ප්‍රධාන අක්ෂරයට සමාන්තරව යන්න ඕන. හරිද ළමයි? එතකොට ඔය දෙකෙන් ඔය තුනෙන් එකක්වත් නෙමෙයිනේ මේක. නේද? එතකොට ළමයි ඒක සම්මත කිරණයක් නෙමෙයි. අපි ළමයි එතකොට ඒ වගේ එකක හරිද? අපි එතකොට ළමයි ඒ වගේ එකක අපි මොකද කරන්නේ? අපි ඉස්සරහම ගහනවා නාභි තලය. දැන් ඔයාලට මේක යන පාර හොයාගන්න ළමයි. අපි ඉස්සරහම ගහනවා නාභි තලය. නාභි තලය කියලා කියන්නේ ළමයි නාභිය හරහා යන විදිහට ප්‍රධාන අක්ෂය ලම්බකයක් අපි ගහනවා. මේ තියෙන්නේ. නාභිය හරහා යන විදිහට ප්‍රධාන අක්ෂය ලම්බකයක් අපි ගහනවා. පළවෙනි ස්ටෙප් එක. කියනවාට මේ වගේ ළමයි කැත කිරණයක් දුන්නා. ඒ කියන්නේ සම්මත නොවන කිරණයක් දුන්නාම යන පාර හොයාගන්න. ඔය ඉස්සරහම කරන්නේ ළමයි ප්‍රධාන අක්ෂයට ලම්බකව නාභිය හරහා යන විදිහට නාභි තලය ගහ ගන්නවා. ඊට පස්සේ ළමයි ඔයාගේ මේ එන කිරණය තියෙන්නේ. එයාට සමාන්තරව
හරිද? එයාට සමාන්තරව ප්‍රධාන අක්ෂය හරහා යන විදිහට. හරිද? එයාට ලම්බකව ළමයි ප්‍රධාන අක්ෂය හරහා යන එයාට සමාන්තරව අපේ මුල් කිරණයට සමාන්තරව දැන් ඔය යන පාර හොයාගන්න ඕන එක තියෙනවා. එයාට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍ර යන විදිහට කිරණේ ගහගන්න. එතකොට ළමයි අපි දන්නවා ඒකේ පාර වෙනස් වෙන්න බෑ. හරිද? එයා යන්න ඕන මේ පාර දිගේ. හරිද? ඒකේ පාර වෙනස් වෙන්න බෑ. ඊට පස්සේ ඒ කිරණය නාභිතලයේ කප කරන තියෙන්නේ. එතන හරහා අනිවාර්යෙන් මෙන්න මේ කිරණේ යන්න ඕන. හරිද? එතන හරහා අනිවාර්යෙන් මේ කිරණේ යන්න ඕන. හරිද? එතකොට වාට මේ කිරණේ ගමන් පාර හොයන්න පුළුවන්. එහෙනම් මම මේක ඇවිල්ලා මේ තියන්නේ ඒ කිරණේ ගමන් පාර. හරිද? එතකොට ළමයි ඒක ඇවිල්ලා මෙතන වදින්නේ තිරිය වදින්න D ලක්ෂයේ. අපෙන් අහනවා තිරිය වදින ලක්ෂයනේ. ඒතර ඒක වාට D ලක්ෂයේ හොයාගන්න පුළුවන්. හරිද? අපි ඔන්න ඔය තමයි ළමයි කැතර කිරණේ කැතර කියන්නේ සම්මත නොවන කිරණේ ගමන් පතේ හොයාගන්නේ. හරිම ලේසි. හරිද? සම්මත නොවන කිරණේ ගමන් පතේ හොයාගන්න විදිය. හරිද? ඉස්සරහම කරන්න මොකද ළමයි සම්මත නොවන කිරණයක් වට දීලා දෙද්දී නාභි තලය ගහගන්න. ඊට පස්සේ ළමයි අපේ සම්මත නොවන කිරණයක් තියෙනවනේ එන කිරණේ එයාට සමාන්තරව ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ ගහගන්න. ඒක ලස්සන කිරණයක්. කියන්නේ සම්මත කිරණයක්. හරිද? ඒතකොට ළමයි ඒක ගිහිල්ලා ඒක හැරෙන්නේ නැහනේ. ඒක ගිහිල්ලා නාභි තලයේ කපන පොයින්ට් එක තියෙන්නේ මෙතන. අන්නේ පොයින්ට් එක කරා මේ කිරණේ ගමන් කරන්න ඕන. එච්චරයි තර්කය. හරිද? අල්ලම එයා වෙන්නේ නැහැ කියලා කතා කරලා තියෙන උනතරම් පන්ති ඇති වෙන. හරිද? එතන අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ ළමයි ඊළඟ අවස්ථාව අපෙන් අහනවා හරිද? කිසියම් මොහොතක අංශු තියෙන ආකාරය දීලා තියෙනවා. හරිද? මේ තියෙන කාලයත් එක්ක ළමයි යම් මොහොතක තරංගයේ අංශු තියෙන විදිය. කියන්නේ ළමයි මේ තියෙන තරංගයේ ෆොටෝ එකක් ගාලා තියෙන සරලව කිව්වොත් තියෙනවා. යන වෙලාවක එක මොහොතම නවත්තලා ෆොටෝ එකක් ගහනවා. හරිද? එතන ළමයි මේ තියෙන්නේ අංශු පිටන ආකාරය. හරිද? මෙයා විස්ථාපන මේ වෙන්නේ නැති හරිද? මේ T කියන එක මෙතන හරි මේක ළමයි විස්ථාපනය. හරිද? මේක මම හිතන්නේ අංශුවේ කියන්නේ මෙහාට යන දුරත් එක තමයි ඇදලා තියෙන්නේ. හරිද? මෙහාට දුරත් වගේ හිතන්න දුරත් එක ඇදලා තියෙන්නේ. හරිද? හරි. එතකොට ළමයි ඔයාලා දැන් තියෙන්නේ එක එක අංශු විස්ථාපනය. හරිද? එතනකො තරංගේ මේ විදිහට ගමන් කරද්දී හරිද? තරංගේ යම් ස්ථාන මෙතන ඉන්න අංශුවේ දැන් ඉන්නේ මෙතන. හරිද? තව අංශුවක් ඉන්නේ මෙතන. හරිද? යාම දන්නවා ළමයි තීරක තරංගයක් කියලා කියන්නේ මොකද්ද? තරංගේ ප්‍රචාරණ දිශාවත් ලම්බ අංශු කම්පණය වෙන්නේ. තරංගේ දැන් මෙහෙම යනවා නම් ළමයි ඉස්සරහට අංශු කම්පණය වෙන්නේ මෙන්න මෙහෙම උඩ පල්ලෙහාට කම්පණය වෙන්නේ. හරිද ළමයි? හරි. එතකොට උඩ පල්ලෙහාට කම්පණය වෙන්නේ. හරි. එතකොට ළමයි එතකොට අපි කරන්නේ මෙන්න මේ වගේ සරල දෙයක්. හරිද? දැන් මේ තරංගේ ළමයි දැන් ඔයාලට ඕනේ මොකද්ද? ප්‍රවේගය මේ ක්ෂණිකව මේක උඩ පල්ලෙහාට යන තරංග හිතන්න මෙහාට යනවා කියලා ළමයි. තරංගේ මේ දකුණු පැත්තට යනවා. ගාණ කියනවනේ. රූපේ දෙන්නේ නැත්te ඇත්තේ x තන දිශාව ගමන් ගන්නවා තීරක තරංගයක් කියලා කියනවනේ. x තන දිශාවට ගමන් ගන්නවා තීරක තරංගයක් කියලා තියෙනවා. එහෙනම් මේ තරංගේ ගමන් කරන්නේ මේ පැත්තට මේ බලන්න. x තන දිශාව තමයි ගමන් කරන්නේ. මෙහාට තමයි තරංගය යන්නේ. يعني මේ තරංගය මෙහාට මූව් වෙන්න ඕන. හැබැයි තීරක තරංග හින්දා ළමයි අංශු කම්පණයෙන් උඩ පල්ලෙහාට. අංශු වල කම්පණයෙන් බලනවා ඉහළ පල්ලෙහාට විතරයි. තරංගය ළමයි දන දිශාවට එනවා. අංශු ඒ දිශාව ලම්බව කම්පන තීරක කියනවා ඒකනේ. අංශු කම්පණය වෙන්නේ තරංග ගමන් කරන දිශාව ලම්බකව. ඒතර ළමයි තරංගේ ගාණ කියලා තියෙනවා ගමන් කරන්නේ x තන දිශාවට මේ පැත්තට. අංශු උඩ පල්ලෙහාට කම්පණය වෙනවා. අපෙන් අහනවා ළමයි ෂණික ප්‍රවේගය සමානයි කොයි මොහොතවලද කියලා. හරිද? ෂණික ප්‍රවේගය සමානයි මොන වෙලාවලද කියලා අපෙන් අහනවා. හරිද ළමයි? ඒතර අපි කරන්නේ දැන් තරංගේ ළමයි තරංගයේ කෙනෙක් කෙනා ගමන් කරන්න බෑ. හරිද? තරංගයේ කෙනෙක් කෙනා ඉස්සරහ ගමන් කරනවා. ගාණ කියනවා x තන දිශාව ගමන් කරනවා. එහෙනම් ළමයි අපි පොඩ්ඩක් තරංග ගමන් කරපු කැඳගමු. يعني ඊළඟ මොහොත ළමයි තරංගය ඉස්සරහ ගිහින් තියෙන්නේ බෑ. ඔන්න ඔහොම ඊළඟ මොහොත තමයි තරංගය ඉස්සරහ ගිහින් තියෙන්නේ. හරිද? තරංගය ඊළඟ මොහොතේ ඔන්න ඔහොම ඉස්සරහ ගිහින් තියෙන්න ඕන. හරිද? ළමයි එහෙම ඉස්සරහට යන්න නම් දැන් මේ අංශු වලට කම්පන වෙන්න පුළුවන් මම ඉඩපල්ලා හිතරනේ. එහෙනම් ළමයි තරංගේ මෙන්න මේ ඊළඟ මොහොතේ මේ තැන රතු පැන පෙනෙන තැන ඉන්න නම් හරිද? ඒ අංශු ගිහින් තියෙනවා පල්ලෙහාට. හරිද? B අංශු ගිහින් තියෙනවා ඉහළට. ඇයි අංශු යන්නේ උඩපල්ලා හිතන ළමයි C අංශු ගිහින් තියෙනවා ඉහළට. එහෙනම් ළමයි D අංශු ගිහින් තියෙනවා පල්ලෙහාට. ළමයි එතකොට B හා C අංශු හරිද? B හා C කට්ටිය ඉහළ යන ගමන් ඉන්නේ A හා D අංශු පහළ යන ගමන් ඉන්නේ. හරිද? එතකොට ළමයි ප්‍රවේග සමාන වෙන්නේ එක්කෝ A හා D ගේ ඒ ප්‍රවේග සමාන ළමයි දිශාවක් සමාන වෙනවා විශාලක සමාන වෙන්න ඕනේ. එහෙනම් එකම පැත්තට එන්න බෑ ඉස්සරහම. ප්‍රවේග සමාන ළමයි දෙගොල්ලම එක පැත්තට එන්න ඕන. එහෙනම් ළමයි A සහ D ගේ ප්‍රවේග සමාන වෙන්න පුළුවන්. හරිද? ඇයි A සහ D පහළ යන ගමන් ඉන්නේ. ආයේ B සහ C ගේ ප්‍රවේග සමාන වෙන්න පුළුවන්. හරිද? B සහ C ගේ ප්‍රවේග සමාන වෙන්න පුළුවන්. ඒගොල්ලෝ උඩ යන ගමන් ඉන්නේ. හරිද?
මේකෙත් මට පේන්නේ චූටි කේස් එකක් තියෙනවා. මේකේ අංශු මාක් කරලා තියෙනවා වැරදි මේ ප්‍රශ්නේ. හරිද? මේක ටයිප් කරපු එකේ අවුලක් තියෙනවා. හරිද? හරි. එතකොට තමයි ඔය විදිහට තමයි අපි ගන්නෙ. හරිද? මේකේ කියන්නේ උත්තරේට එන්න ඕනේ අංක 1. මේකේ F එකක් කියලා මාක් කරලා නැහැ. පොඩි කේස් එකක් තියෙනවා. හරිද? හරි. එතකොට ආගම ළමයි මම අනිත් ටික සාකච්ඡා කරද්දී අනිත් පේපර් එක ගන්න. හරිද? හරි. වෙන පේපර් එකක් ගන්නම්. හරිද? ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන පේපර් එකක් ගන්නම්. මේ ටයිප් කරපු පේපර් නැතුව. හරිද? හරි. එතකොට ළමයි අපි තර්ක කරන්න ඔය විදිහට. හරිද? එතකොට උඩ යන්න ඕන සහ ළමයි අපේ විස්තර සමාන වෙන්න ඕන ප්‍රවිශාල සමාන වෙන්න. වර්ධන දිශාව කියන එක හරිද? අංශු වලම ක්ෂණික ප්‍රවේගවල දිශාව හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟ මොහොතේ තරංගය ඇදලා හරිද? මම ඔයාලට මේක තීරිය තේරුම් කරලා දෙන්නම්කෝ. ඊළඟ මොහොතේ ළමයි තරංගයේ පිහිටීම ඇදලා හරිද? ඔයාලට පුළුවන් ළමයි අපේ ප්‍රවේගයේ දිශාව හොයාගන්න. ක්ෂණික ප්‍රවේගවල දිශාව හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ළමයි ඔයාට හරිද? ප්‍රවේගයේ විශාලත්වයේ හරින වැඩි. විශාලත්වය හොයාගන්න ඕන. හරිද? ප්‍රවේගයෙන් දිශාව වැඩි හරින. ඔයාලට ප්‍රවේගයේ විශාලත්වය හොයාගන්න ඕන. හරිද? ප්‍රවේග විශාලත්වය හොයාගන්න ඕන. ඔයා කරන්න ඕනේ හරිද? විස්ථාපන සමානයම් ටික හොයාගන්න ඕන. හරිද? මේ වන්නලම මේගොල්ලන්ගේ විස්ථාපනේ මේ සයිස් එකයිනේ B ගේ. මධ්‍ය රේඛාවේ මම ඊටම කරනවා. හරිද? මධ්‍ය රේඛාවේ ඉඳන් ළමයි මේ බලන්න. මධ්‍ය රේඛාවේ ඉඳන් මේ හැමෝටම හැම ලක්ෂයකම තියෙන හරිද? විස්ථාපන සමානයි. හරිද? එහෙනම් ළමයි හැමෝගෙම ප්‍රවේග වල විශාලත්ව සමානයි. ප්‍රවේග අප්‍රවේග වල ක්ෂණික ප්‍රවේග වල මේ විශාලත්ව සමානයි. දිශාව හොයාගන්න තමයි ඊළඟ මොහොත චුට්ටක් ඇඳගන්න. තරංග ඊළඟ ඉස්සර මූව් වෙන්න බෑ. එහෙනම් ඊළඟ මොහොත චුට්ටක් ඉස්සර ඇඳගන්න. හරිද? ඇඳගෙන හරිද? තර්ක කරන්න පුළුවන් වට දිශාව. හරිද? මම ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඊළඟ 10 කතා කරන්න. හරිද? අපි වැඩිට වැඩි කරන් යන්න.